මේ ඉන්නේ මේ මිනි වලක් කපන්න තමයි මේ එන්නේ. මේ අපේ පරණ චාරිත්‍ර තමයි මේ මිනි වල කැපීම. එතකොට දැන් මේ එනකොට මේ කැත්තයි උදැල්ලයි එකට ගේන්න ඕන. මේ අපි බණ්ඩාර මහත්තයා. මේ තමයි අපේ කිරි මහත්තයා අයියා. මේ එනකොට මේ නූල් අරගෙන මේ කණ්ඩායම වෙන්නේ මේ මිනි වලක් කපන්න. ඉතින් මේක මේ වැහි කාලේ ටිකක් අමාරුයි. ඇයි බණ්ඩාර මේ කැත්තයි උදැල්ලයි එකට ගේන්නේ? කැත්තයි උදැල්ලයි අපි අරන් එන්නේ මේ වලගාවට එනකොට ඉතින් අපි මේ ඉච්චර තිබුණානේ මේ තනි වෙනවා කියලා. ඒ තනි වෙනවා කියන එකට තමයි අපි මේක අරගෙන එන්නේ. මේ උදැල්ලේ ඉතින් ඇවිල්ලා වල මැනලයි වෙලා මේ උදැල්ලෙන් අපි වල මයිලා. ඔව්. මැනලා ඉතින් අපි ඒකේ චාරිත්‍ර විදිහට කපනවා. කපලා ඉතින් ආපහු ඉතින් අපි යනකොට මේ උදැල්ලයි දෙක කෙනෙකුට ගෙනියන්න බෑ. මේක ගේනකොට එක්කෙනෙක් ගේන්න ඕන. ඔව් එක්කෙනෙක් ගේනවා. ගෙනල්ල යනකොට තනියම ආයේ පහු මේ දෙක එකට කරේ තියන්නේ යන්නේ නැහැ. යන්නේ නැහැ. එතකොට මේ උදැල්ලයි කැත්තයි කොහින්ද ගන්නෙ? මේක ඉතින් අපි ගෙදරකින් ගන්න ඕන ගෙදරින්. කියන්නේ ඒකේ මල ගෙදර මැරිච්ච ගෙදරින්. මැරිච්ච ගෙදරින් ගන්න ඕන. එතකොට තේරෙන්නේ නැති මැරිච්ච ගෙදරින් ඔව්. මලගයක් වුණු ගෙදරින් වලගාවට එනකොට වලක් කපන්න එනකොට මේ කැත්තයි උදැල්ලයි එකට මෙතෙන්ට ගෙනල්ලා මෙතනින් කරේ තියාගෙන එන්න ඕනේ. හැබැයි යනකොට මේ කැත්තයි උදැල්ලයි එක්කෙනෙක් ගෙනියන්න බෑ. මේවා මම හිතන්නේ පැරණුන්ගේ පැරණි චාරිත්‍ර සමහර වෙලාවට වර්තමාන සමාජයේ මේවා ලොකුවට දකින්නේ නැහැ. මේවා මොන කාරණාවද කියලා හිතන. නමුත් ඒ කාලේ හැටියට මිනිහකට දුන්න ගෞරවය පිළිබඳව මේකේ ලොකු කතාවක් කියවෙනවා. ඒකට තමයි මේ චාරිත්‍රාක් විදිහට තමයි මේ කැත්තයි උදැල්ලයි මේකට ගේන්නේ. එතකොට මේ වල අල්ලනකොට ඔව්. අපි මැනල ඇල්ලුවන් පස්සේ මේ කැත්තයි උදැල්ලෙමුයි තමයි අපි වල අල්ලන්නේ. අල්ලන්නේ. හරි අපි අල්ලලා අපි ඒක දෙපැත්තට දානවා. පැත්තට දානවා. දැම්මන් පස්සේ මේක වෙන කෙනෙක් අරගෙන ආයේ පහු වල අල්ලනවා. අල්ලනවා. දැන් අපි පොඩ්ඩක් බලමු දැන් මේ එතකොට මේ ලණුවක් අතේ තියන්නවා. එතකොට කිරි අයියා මොකද මේ ලණුව අතේ තියාන්නේ? මේ ලණුවෙන් තමයි මයින්නේ. ඒක මයින්නවා කියන්නේ. පෙට්ටිය මැනගෙන ඇවිල්ලා තමයි පොළොව මයින්නේ. එතකොට මේ තියෙන මේ ලණුව භාවිතා කරලා තමයි මේකට කොහු ලණුවක් හරි මොකක් හරි ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මේ පෙට්ටියේ දිග ප්‍රමාණය තමයි මේ ගැට ගහලා මේක ප්‍රමාණයට තමයි මේ ලණුවෙන් තමයි මේක මයින්නේ. ඒකට දැන් අපි පෙන්නන්නද? ඔව්. දැන් මේ වලක් කපන්න මේ සූදානම් කරගෙන තියෙන තැන මෙතන මේ එතන මේකේ දිශාවක් තියෙනවද මොකක්ද? තාවක් තියෙනවා. කියන්නේ නැගිනහිරට කකුල් දෙක දාන්න ඕන. බස්නාහිරට ඔළුව දාන්න. මේව තමයි මේ පැරණි චාරිත්‍ර තමයි මේ හැම වෙලේම බස්නාහිරට ඔළුව දාලා පාත දාන්න ඕන නැගිනහිර පැත්තට. අපි දැන් බලමු කොහොමද මේ වැඩ කටයුත්ත කරන්න කියලා. ඒක මෙහෙට ආරින් තාපොඩ අර පරණ මල තියෙනවා. ෆෝටෝවක් ගන්න. ෆෝටෝ ගන්න. දැන් මේ තියෙන පෙට්ටියේ ඒ ප්‍රමාණය. මිනිය දිග ප්‍රමාණය. පෙට්ටියේ. මේකට ටක් දාගන්න. මිනියට වඩා අඩි කීයක් විතර පෙට්ටිය ටිකක් විශාලයිද? දිගයිද? දිග තියෙනවා 6යි 2ක්. 6යි 2ක්. දැන් මේ තමයි මේ ආරම්භය. මේ මිනි වලක් කපන්න චාරිත්‍රානුකූලව මිනි වලක් කපන ආරම්භය තමයි මේක. මේකට ගහ ගන්නකො. දැන් ඉන්න සමහර අය මිනි වලක් කපන්න කිව්වොත් පොල් වලක් තමයි කපන්නේ. මොකද මේවත් මේ ලේසියෙන් අපි මිනි වැළලුවට අපි මේ සාම්ප්‍රදායිකව ගම්වල කරන දේ අපි ඇත්තටම අපි දැකලා තිබුණාට අපි නියමානුකාරයෙන් අද තමයි මේ දිගම්පතා මරණාධාර සමිතිය අපි ඒ වල කමිටුවේ සභාපතිතුමා තමයි මේ ඉන්නේ කිරි මහත්තයා අයියා රණසිංහ මහත්තයා මේ තමයි මේ බණ්ඩාරය ඇතුළු කණ්ඩායම. සමහරලාට මේ මිනිස්සු කරන කාර්ය එළියේ පේන්නේ නැහැ. නමුත් මේ මලගෙදරක තියෙන ප්‍රධානම කාර්යය තමයි මේක. නියමිත ආකාරයෙන් මේ මියගිය ඥාතියට ගෞරව කරන්න නියමානුකූලව ඒ මිනි වලක් කපන විදිහ පළල කීයක් විතර තියෙනවද බණ්ඩාරෝගේ?
පළල 2.9යි. 2.9යි. ඔව් මේ මිනිය මේ පෙට්ටියේ පළල 2.9යි දිග දිග 6යි 8යි. 6යි 8යි. 6යි 8ක 2.9ක මිනි වලක් කපන්න තමයි අපේ මේ කණ්ඩායම අද ලැහැත්ති වෙන්නේ. ෂේප් එකේ පස්සට. ගන්න පස්සට. ඔව්. එතෙන්ද? නෑ වෙනස් කරුවා. නිදර. නියම දිග පළල අරගෙන මුළු පාරස් ඇරලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඔන්න රයිට්. හරිනේ. හරි. දැන් අපි ගමු. ඒක ඉතා උවමනාවෙන් බොහොම හැඟීමෙන් තමයි මේ වැඩ කටයුත්ත මොවුන් කරන්නේ. පුණ්‍ය පොඩක්. පොඩයි. රයිට්. එච්චරයි. ඔය දැන් මේ තමයි වැල කැපීමට වල හැරීමට කරන චාරිත්‍රය තමයි මේක. ඔබට බලන්න හොඳට බලා ගන්න. උදළු තල 3ක් ගහන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට කැත්ත සහ උදැල්ල ඒ වල මා ලකුණු කරපු තැනට දෙපැත්තට විසි කරනවා. විසි කරලා තමයි දැන් වෙන කෙනෙක් අතින් තමයි වල හැරීමේ කටයුතු පටන් ගන්න. ඒ විසි කරපු උදැල්ල තමයි මේ කළුආරච්චි මහත්තයා අපි දැන් පටන් ගන්න යන්නේ. ඒ විසි කරපු උදැල්ල තමයි මේ වල කැපීම සඳහා මොවුන් භාවිතා කරන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි එහාට පයින් පා දෙනවා. ඉංගලන් දාන්න. මේ කණ්ඩායම තමයි මූලික කටයුතු මේ මල ගෙදර ඉටු කරන්නේ. නියමානුකූලව මැනගත්තේ වල දැන් එකින් එක මේ තවත් සූදානම් වෙලා මේ වැස්ස දවසේ ආපු අපේ මිත්‍රයෙක් වල කපන්න. ටිකෙන් ටික උදළු තලෙන් තලේ වල හැරීමේ කටයුතු තමයි දැන් කරන්නේ. මේක යට අඩි කොච්චරක් හරනවද? අඩි 3යි. අඩි 3ක්. මේ මැනලා ගත්ත මේ වල අඩි 3ක් යටට හරනවා. මේ වලවල් කපනකොට ඉස්සර කරේ මේ ඇලේ ගහනවා කියනනේ. ඔව්. දැන් ඉතින් මේක කරෙන්නේ නැහැ ඉස්සර. මේ තවත් අපේ වල කැපීමේ දක්ෂ සූර්යෙක් තමයි මම හිතන්නේ වලවල් විශාල ප්‍රමාණයක් කපපු කොල්ලෙක් තමයි ඒත් කිරා. මේවා අපි අතීතයේ ගෙනාපු චාරිත්‍ර වාරිත්‍ර තමයි මේ විදිහට අපි වර්තමානයේ කීප දෙනෙක් එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරන්නේ. අපි දැන් මේ සුහාන භූමියේ වලවල් මං හිතන්නේ 200කට අධික සංඛ්‍යාවක් කපලා තියෙන්නේ. මේ සුසාන භූමිය මම හිතන්නේ දිගම්පතා තියෙන පරණම සුසාන භූමිය. සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ මිනි වලවල් 1000කට ආසන්න ප්‍රමාණයක් මේකේ දාලා ඇති කපලා ඇති. ඔයාලට මේ අර ඉස්සර හදිනවා නේද? මේ පැත්තෙන් පොඩ්ඩක් මේ අර පැත්තෙන් අදලා ගන්න නිසා මේ විදිහට වාසේ සුද්ධ කරන්නේ. වාසේ අර මෙහෙම ටිකක් ඈතට ඇදගෙන
නෑ නෑ එහෙ හදා ගන්න පුළුවන් බං. මම කපා ගන්නවා ඇටි දරා. ඒක අඩි 2.9ක් පල්ලට අඩි කීයද 6යි? අඩි යට දෙකයි ඈ. නෑ යට තුනයි. විකාඩි 6යි 8යි 6යි 8යි පළල 3යි පළල 2යි 6යි 2යි 9යි 2.9යි යට අඩි 3ක් අනිවාර්යෙන් කැපිය යුතුයි.